අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ දරුවන්ගේ ඇස්වල සහ අත්වල ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන ක්‍රියාකාරකමක්. ඒ විතරක් නෙමෙයි දරුවන්ට සමාජයේ තනියම ජීවත් වෙන්න ඕගොල්ලෝ කරන ලොකු උදව්වක් ඒක. ඒකට ඕනේ මේ වගේ පොඩි බොත්තම් තියෙන ෂර්ට් එකක්. ඉතින් අපි බලමු කොහොමද දරුවන්ට බොත්තම් ෂර්ට් එකකට හරි ගවුමකට හරි බොත්තම් දාන්න කියලා දෙන්න කියලා. ඒකට අපි හැම වෙලාවෙම කියන්නේ මේ දරුවව ඕගොල්ලෝ දෙයක් කියලා දෙනකොට ඉදිරිපස හරි දකුණු පැත්තේ හරි නෙමෙයි වම් අත පැත්තේ කියලා වම් අත පැත්තේ තියාගන්න. මොකද දකුණු අතින් කරන වැඩක් දකුණු අත පැත්තෙන් දරුවෝ හිටියොත් ඒක හරියට පේන්නේ නැහැ. ඉතින් අපි යමු ෂර්ට් එකකට කොහොමද බොත්තම් දාලා දරුවන්ගේ ඇස්වල ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට පේනවනේ මේ ෂර්ට් එකේ දාරයක් තියෙනවා. ඉතින් ඔය වම් අතේ දඹර ගිල්ලෙනුයි මහපට ගිල්ලෙනුයි හොඳට අල්ලා ගන්නවා. ඊට පස්සේ බොත්තම අල්ලනවා දකුණු අතේ දඹර ගිල්ලෙනුයි මහපට ගිල්ලෙනුයි. ඊට පස්සේ මේ කාසින් ඇතුළට පොඩ්ඩක් බොත්තම තල්ලු කරනවා. තල්ලු කරලා මේ අත අයින් කරලා මේ බලන්න. මේ දෙකේ මෙහෙම ඇල්ලුවා. දකුණු අතින් බොත්තම දඹර ගිල්ලයි මහපට ගිල්ලයි ඇල්ලුවා. තල්ලු කරා. ඊට පස්සේ මේ බොත්තමක් අපි දාන්නේ ඒ විදිහටම තමයි. මහපට ගිල්ලෙන් සහ දඹර ගිල්ලෙන් ෂර්ට් එකේ අර දාරේ අල්ල ගන්නවා. බොත්තම මේ ඇඟිලි දෙකෙන් අල්ලගෙන මෙහෙම තල්ලු කරනවා. තල්ලු කරලා මේකෙන් මේ අදිනවා. ඉතින් මේවා සමාජයේ දරුවෙකුට තනියම වැඩක් කර ගැනීමට පුළුවන් කියන අදහස දෙනවා. ඔයගොල්ලෝ අපේ channel එක බලන්න කැමති නම් subscribe කරගෙන යන්න. අනිත් අයටත් බලන්න share කරන්න.